අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් බන් YouTube නාලිකාවට වීඩියෝ පහක් ගෙනලා තිනවා බලන්න ලෑස්ති මේ නම් channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ එක බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් chat එක නෝන ඕනම කෙනෙක්ට මම ඔයාලට හැමදාම කියවනේ වීඩියෝස් අරන් එනවා කියලා ඔන්න අදත් ඒ විදිහටම අරන් ආවා ඔයාලට පුළුවන් උදව් කරන්න අනිවාර්යයෙන්ම channel එකට උදව් කරන්න මොකද channel එක monetize කරන්නේ නැහැ ආදායමක් එන විදිහට settings හදාගන්නේ නැහැ හැදුවොත් YouTube එකේ rules වැඩි මොකද මම අනිත් අයගේ වීඩියෝස් දාලානේ ඔයාලත් එක්ක කතා කරන්නේ ඉතින් එහෙම වීඩියෝස් දාන්න බෑ සාමාන්‍යයෙන් ඉතින් ඒක නිසා ටිකක් අර පොඩි ගේමක් ගහලා තමයි මේ විදිහට වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ ඒක මොකක් හරි වෙලා රිපෝට් ගහලා ජෙප් වරව මේව කරපු ගමන් කෙලින්ම YouTube එකෙන් මාව අයින් කරනවා මොනටයිස් නැති කරනවා රීච් එක අඩු කරනවා රෙකමන්ඩ් නැති කරනවා ඉතින් ඒක එතකොට views යන්නේ නැහැ හොඳේ ඒ නිසා තමයි මොනටයිස් කරන්නේ නැතුව ඔයාලගේ උදව් බලාපොරොත්තු වෙන්නේ මේ වැඩේ ඔයාලා වෙනුවෙන් කරන්නේ හරි එහෙනම් ලෑස්තිද හරි එහෙනම් මේ වීඩියෝ පහක් තියෙනවා අද දවසේ ගෙනල්ලා වීඩියෝ පහම බලන්න ඕනේ සැලේ වෙනුවෙන් තමයි අද ප්‍රෝග්‍රෑම් එකක් ගේන්නේ මෙතනදී එක වීඩියෝ එකක් තියෙනවා පළවෙනි වීඩියෝ එක ඒ තමයි පාර්ලිමේන්තුවේ අර කුඩුකාරයෙක් කියනවනේ JVP කාරයෙක් මෙන්න මේ කාලකන්ණිය අමුතු කතාවක් කියනවා ඒ කතාවට ගැලපෙන තව වීඩියෝ එකකුත් තියෙනවා මේ මිනිහා කියන වීඩියෝ එකට පොඩි රියැක්ෂන් එක තමයි මුලින්ම ඔයාලට දෙන්නේ ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට වැඩසටහන හරි බලමු එන්න යන්න පළවෙනි වීඩියෝ එකට මේ වීඩියෝ එක පොඩ්ඩ ඔයාලට දෙන ගමන් පොඩි රියැක්ෂන් එකක් දෙන්න තියෙනවා මට පොඩි කමෙන්ට් එකක් යන්න පළවෙනි වීඩියෝ එක බලන්න එහෙනම් දැන් ටිකකට කලින් අර සලේ වෙනුවෙන් පිටකොටේ වාඩි වෙච්ච කට්ටිය නැගිටලා සත්‍යග්‍රහයට තිතක් නෙවෙයි කොමාවක් තිබ්බා කියලා තමයි කියන්නේ. කොමාවක් නෙවෙයි ඉරකි තිතකි. අහෝ කේදේකි. ඉරකි තිතකි කියලා කියන්න වෙන්නේ. මොකද අකණ්ඩ සත්‍යග්‍රහයකට කියලා තමයි වාඩි උනේ. වාඩි වුණාට තේරුමක් උනේ නැහැ මිනිස්සුන්ගෙන් ගුටි ගන්න ඔන්න මෙන්න. ඊයේ ගහන්න ආමන්ත්‍රක කවුද කෙනෙක්? පෙරේදක් ගහන්න ආවා. ඊට කලින් දවසෙත් ගහන්න ආවා. කොහොම හරි තව දවස් දෙකක් තුනක් උතන වාඩි වෙලා හිටියනම් ජූලි 9ට එහා පිටකොටුව දුවනකම් ගුටි ගන්න වෙනවා. අනේ පරයෝ තොපි හිතුවද කාලකන්ණි බල්ලෝ තොපේ මේ JVP කාලකන්ණි මේ ඇවිල්ලා ඩෝබිලා ඇවිල්ලා එක එක සද්ද දැම්මයි කියලා බය වෙයි කියලා තොපිලා හිතනවාද මේ ඉස්සර වගේ අර ගිය පාර වගේ ආයිත් ගේමක් ඉල්ලන්න දැන් තොපිලට මිනිස්සු නැහැ කියලා මතක තියාගනින් දැන් තොපිලා සල්ලි දාලා සල්ලි දීලා එවන්නේ උතන්ට ඉස්සර කලින් ආවේ තනියෙන් මිනිස්සුන්ගේ තනි කැමැත්තෙන් උතන්ට ආවේ දැන් එහෙම නෑ හොඳේ දැන් අරගලේට ආවා වගේ නෙමෙයි එන්නේ තොපි කාලකණි බල්ලෝ මුන් හිතන්නේ මේ මුන්ගේ මේ දැක්කේ නැද්ද මචං උඹලා දැක්කේ නැද්ද මේ මිනිස්සු අර ආපු උන් 3-4 දෙනෙක් ආවනේ උන් මචං දැන් කොහේ හරි යන ගමන්නේ ඔතනින් එනවා වගේනේ රඟපාන්නේ උඹලට තේරුන්නේ නැද්ද ඒක සාමාන්‍යයෙන් මිනිසෙක් යනවා නම් කොහේ හරි ගමනක් යන ගමන් ඔතනින් මොන හරි කියාගෙන යනවා නම් ඌ කියාගෙන ආයි යන්න ඕනේ එහෙමම යන්න ඕනේ කියාගෙන මොන හරි වචනයක් දෙකක් කිව්වා ගියා එහෙම නෙමෙයි මුන් යනවා එනවා ආයි කැමරාවට මොන හරි කියනවා කවුරු හරි ඉන්නවද කියලා බලනවා එහෙම මේ වැඩේ කරේ උඹලා මේ කාලකණි පාර 70 මුන්ට මේ මුන්ගේ මේ කාලකන්ණිය නම් මට පේන්න බෑ හොඳේ මට මේ මූව ඇත්තටම පේන්න බැරි කාලකන්ණියේ මට මුකුත් කිසිම බලතලයක් නැහැනේ මට හොඳ බලතලයක් එහෙම තිබ්බනම් අම්මට පෙන්නනවා මූට මං හොඳ වැඩක් හරි අපි අංග මුගේ තව කතාව චුට්ටක් අහන්න මෙතන මම දැක්ක මෙතන ඉන්න මේ පැත්තේ මේ සභාව ගත්තොත් මම මේ හිටගෙන ඉන්න තැනින් වම් පැත්තේ ඉන්නවා පාස්කු වෙනුවෙන් කතා කරන පිරිසක් මේ පැත්තේ ඉන්නවා මේක සම්බන්ධයෙන් වචනයක්වත් කතා නොකරන පිරිසක් මේ දෙකම අපිට ගැටලුවක් ඔයාලා කතා කරන්නේ මම දන්නවා මේ දෙකම අපිට ගැටලුවක් ඇයි ඒ කතා නොකරන්නේ මෙතන කෑ ගහන්නේ ඇයි එහෙම කෑ ගහන්නේ නැත්තේ මචං සජිබේ සෙට් එක. උන් කෑ ගහන්නේ නැත්තේ එතකොට උන් කෑ ගැහුවම මිනිස්සු පොහොට්ටුවට කැමති වෙන්නේ. එහෙම නැතු උන්ට කැමති වෙන්නේ නැහැ. ඒකයි උන් කෑ ගහන්නේ නැතුව නිශ්ශබ්දයක් පෙන්වන්නේ ඔතන අවස්ථාව. උඹලට ඒක තේරෙන්නේ නැද්ද කාලකණි පාරයා මට මේ මූත් එක මට මාර අමාරුවක් තියෙන්නේ. කියන්නේ මට කියන්නේ එදා ඉඳන්ම මට මූත් එක මාර කේස් එකක් තියෙනවා. ඒ කියන්නේ මූ කට ඇරියොත් මූ නිකන් අර කුඩු ගල් දෙන්නේ මූ කට ඇරියොත්. එහෙම තමයි කතා කරලා දෙන්නේ මූ කාලකන්නියා. මූ මේ කියන්නේ ඒක කොහොමද මුන්ගේ ලොකුකම මුන්ට මචං මාර මාන්නයක් තියෙන්නේ. දැන් මේක මෙහෙමයි සීන් එක. දැන් මට මේ වීඩියෝ එකක් දැක්කමම දැන් මේ ගොඩක් මේ අරගලේ නැවතෙන්න හේතුවක් වෙන්න ඇති මෙන්න මේකත්. ඒ තමයි මචං මුන් මේ නාට්‍ය පෙන්නලා මුන් ලොකු නාට්‍යයක් මෙතන කරන්න හැදුවා. ඒ කියන්නේ මචං උතන්ට එනවා එකපාරට සෙට් එකක්. සෙට් එකේ මචං දැන් ලක්ෂ 7-8ක් මුන්ට ඡන්දේ කොහොමත් නැහැ තාම ඉතුරු වෙලා තියෙනවානේ. ওই ලක්ෂ 7-8න් 500ක් 600ක් මිනිස්සුන්ට සල්ලි දීලා හරි මිනිස්සුන් නිකන් හරි ওই 500ක් 600ක් උතන්ට ගෙන්න ගන්න මුන්ට ඒක පුළුවන්. ඒක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. 500ක් 600ක් උතන්ට ඇවිල්ලා හරියට නිකන් අර පාස්කුවෙන් මැරිච්ච මිනිස්සු වගේ ඒ කියන්නේ මැරිච්ච දෙමව්පියන් අර නෑදෑයෝ වගේ නිකන් අර ඒ සෙට් එකක් එකපාරට බැහැලා මුන්ට මේ බැනලා ගහලා එහෙම ලයින් එකක් මුන් මේ මොකක් හරි ප්ලෑන් එකක් හදලා තියෙනවා. ඒක ගැන තමයි මේ තියෙන්නේ. පොඩ්ඩක් බලන්නකෝ. මම මේ කියන්නේ මේ වීඩියෝ එකක් දැකලා හොඳේ. මටත් මේක හිතුණා මොකක් හරි මුන් කරයි කියලා. හැබැයි අන්තිමට ඔන්න වීඩියෝ එක යම් බලමු. මේ වෙනකොට සුරේෂ් සම්බන්ධව පොදුවේ සෙෂන් එක ඉස්සරහ සත්‍යග්‍රහයක් කරනවා. එම සත්‍යග්‍රහයට නීගමුවේ කටුවපිටියේ පාස්කු වින්දිතයෝ පිරිසක් ප්‍රකෝපකාරීව කියලා පහර දීමක් කරන්න යනවා කියලා කතාවක් දැන් සැලසෙමින් යනවා. කාට හරි දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට උවමනාවක් තියෙනවා. නීගමුවේ අපේ මිනිස්සුන්ව ගාවලා කවුරු හරි ප්‍රහාරයක් එල්ල කරාට පස්සේ ඒ ප්‍රහාරයේ වලකීම නීගමුව අපිට දාන්න. ඒ නිසා කරුණා කරලා නීගමුවේ කටුවපිටියේ සියලුම දෙනා පරිස්සම් වෙන්න. කවුරු හරි ගිහිල්ලා ඔය සත්‍යග්‍රහයට පහර දීමක් කරලා කාගේ උවමනාවකට සත්‍යග්‍රහයට පහර දීමක් කරලා ඒ පහර දීම කරේ නීගමුවේ ජනතාව කියලා කියන්න ප්‍රශ්නයක් හදන්න ඒගොල්ලන් උත්සාහ කරනවා. ඇත්තටම අපිට කිසිම අපි විශ්වාස
සංසකේ ධර්මයේ සංසකේ වචන විශ්වාස කරන මිනිස්සු අපි කිසිලෙසකින් අපි වදින්සාවට සහ ඒවට එකඟ නැති මිනිස්සු අපි සාමයෙන් සමගින් ජීවත් වෙන්න ඕන කියන මිනිස්සු අපි ස්වාමීන් හැමදාම කියන්නේ සාමයේ රැගෙන යන්න කියලා. ඒ නිසා එහෙම කිසි ප්‍රජාවක් නිගමු ඉන්නේ. ඒ නිසා කිසි කෙනෙක් මේකට සම්බන්ධ වෙන්න එපා. මොකද පහුගිය කාලේ අපි දැනුවත්ව නොදැනුවත්ව එක දේශපාලන පක්ෂවල අතපොළු වුණා. අපි එක දේශපාලන පක්ෂවලට කඩේ ගියා අපි පාසු ප්‍රහාරයට සාධාරණීකරණය කර ගැනීම සඳහා. ඒ නිසා කරුණා කරලා මේක හොඳට විතර ගන්න. අද යම් ප්‍රහාරයක් අර මේ විශේෂණයේ සත්‍යග්‍රහයට ප්‍රහාරයක් දියත් කිරීමට කණ්ඩායමක් මනබලින් ඉන්නවා. මේ ප්‍රහාරය දියත් කරලා නිගමයේ ප්‍රජාව තමයි මේක කරේ කියලා නිගමයේ ප්‍රජාවට දාන්න ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ නිසා කරුණා කරලා අපි හැමතිස්සෙම අපි දේශවාසිකෙන් ඉල්ලා සිටින්නේ අපි අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අපේ පාසු ප්‍රහාරයට මැරිච්ච දුවාල වෙච්ච මිනිස්සුන්ට සාධාරණ ස්ටෝක් කරගන්න ඕනේ. ඒ ඉෂ්ට කරගන්නේ අපි හැමදාම අධිකරණයෙන් විතරයි. අපිට කාගේවත් ලේ හොල්ලලා සාධාරණයෙන් කරන සාධාරණයෙන් අපිට වැඩක් නැහැ. අපි සාමයෙන් අධිකරණයෙන් අපි ඉල්ලා සිටිනවා අපිට සාධාරණ ඉෂ්ට කරන්න කියලා. ඒ වගේම දේශවාසිකෙන් ඉල්ලා සිටිනවා අපිට මේ වරද කරපු ඒවා දඬුවම් දීලා අපේ ආත්මවලට සැනසීම දෙන්න කියලා. කරුණා කරලා කිසිම දේශපාලන පක්ෂයකට කණ්ඩායමකට හසු නොවි මේ වෙලාවේ බුද්ධිමත්ව කල්පනායි වැඩ කරන්න කියලා මම සිල් කරන්නේ ඉල්ලා සිටිනවා. දැක්කද ඔයගොල්ලෝ මේ වීඩියෝ එක? මෙන්න මේ වගේ මොකක් හරි ප්ලෑන් එකක් මුන්ගේ තිබුණේ. මුන් ඒක දැන් ඒකටත් එක්ක ඔය කේන්තියටත් එක්ක තමයි ඕකුන් ඔහොම කෑ ගහන්නේ නැවැත්තුවා. තිතක් තිබ්බ අහෝ කොමාවක් තිබ්බගක. ඒකයි මුන් මොකක් හරි ප්ලෑන් එකක් ගහලා තිබ්බේ. එතනට එනවා සෙට් එකක් බහැලා මොකක් හරි ගේමක් කියලා ඊට පස්සේ එතන මිනිස්සු ඒතර දැන් මෙහෙමනේ මචං. ලංකාවේ මිනිස්සු දෙපැත්තකට අනිවාර්යෙන් ඕනම තැනකදී බෙදෙනවා. දැන් මගේ channel එකට කැමති කට්ටියක් ඉන්නවා, අකමැති කට්ටියක් ඉන්නවා. පොදුජන පෙරමුණේම සමහර අය අකමැති වෙන්න පුළුවන්, සමහර අය කැමති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මෙතනත් තියෙනවා සරියට කැමති මිනිස්සුත් ඉන්නවා, අකමැති මිනිස්සුත් ඉන්නවා. දැන් මෙතන අකමැති මිනිස්සු කීප දෙනෙක් අනිවාර්යෙන්ම මෙතනට ගෙනල්ලා මොකක් හරි ගේමක් ඇදලා නාට්‍යයක් දැම්මට පස්සේ අර අකමැති වෙන ඔක්කොම මිනිස්සු ටික ඒ පැත්තට යනවා. ඒ පැත්තට ගියාම ටිකක් අර බර වැඩිනේ. ඒක JVP ගොඩට ගන්න පුළුවන් කියලා හිතලා මුන් අනිවාර්යෙන් මේ ප්ලෑන් එක මොකක් හරි ගේම් එකක් දෙන්න තමයි ලෑස්ති වුණේ. හරිද මචං? ඉතින් කොහොම හරි කමන්නේ අන්තිමට මෙන්න මේ වීඩියෝ තුන දැන් ඔයගලන්ට දෙනවා. මේ වීඩියෝ තුන බලෙමු. අවසාන වීඩියෝ තුන එක දිගට ඔයගලන්ට බලන්න දෙන්නේ. මේ අරගලේ නවත්තන විදිය, ඇයි නවත්තන්නේ? මේ හැමදේම අපි අහලෙම එනවා. හරිද? යා වීඩියෝ තුන මේක ළඟ බලෙමු. සානි කියන්නේ මොකෙද්ද? කවුද? සානි රංජන් රාමනායක ගෙදර වළං හොදන්න ගිය මිනිහනේ. සානි කවුද? සලේ කවුද? සානි රවිසේන විරත්නායක සජිත් ගාවට ගිය ජනාධිපතිවරණේ. සජිත් මෙයා කවුද? එපා කිව්වා කෙනෙක්ව ගන්න එපා උන් දෙන්න කියලා. ඊට පස්සේ තමයි ගිහලා ඔය කතෝලික නායකයා හම්බෙලා තමයි ඔය උතෙන් ජැක් ගැව්වේ. ඒක එතන ජැක් ගහපු ඉඳන් තමයි ඔය උතෙන් ජැක් ගහලා තමයි මේ ආණ්ඩුවට පස්සේ තනතුරු ගත්තේ. නැත්නම් සජිත්ගේ වේදිකාවට නගින්න ගියේ. ඒ වෙලාවේදී එතනදී කවුද කිව්වා ගන්න එපා උන් දෙන්න කියලා. අපේ රටේ ඇත්තම වැඩිම කට්ටියක් මේ බුද්ධියන් සිටියේ මුස්ලිම්. මොකද දෙමළ භාෂාව වැඩිම කතා කරන්න පුළුවන් මුස්ලිම් අය. ඒ මුස්ලිම් අය තමයි අපි තියාගෙන හිටියේ මේ වැඩි හරියක් මේ හිටියේ අපේ බුද්ධියන්සෝ. ඒ සලේ විතරක් නෙමෙයි. මේ මිනිස්සු අපි වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරා. සහරංගේ බෝම්බ පිපිරි අපි දන්නේ නැහැ. ඒවා අපිට අදාළ දේවල් නෙමෙයි. සහරංලා මෙතෙන් ඇවිල්ලා අපේ මේ නායකව පත් කරන්න බෝම්බ පුපුර ගත්තේ නැහැ. මෙහෙමනේ ඩෝපි බලිකායට පඩි ගෙවන විදිහට වැඩ කරන්නේ. ඉතින් මේ මිනිස්සු ජීවත් වෙන්න එපා. දවසේ ගතපනා හොයාගන්න පුංචි රංගනයට හොඳ දීමනාවක් ලැබෙනවා ඇති. සාමාන්‍ය අපි දන්නවා ඩෝපි බලිකායේ පඩියට වැඩ කරන පිරිසක්. ඉතින් ඒ මිනිස්සු ජීවත් වෙන්න එපා. සිරකරුවෝද මිනිස්සුයෝ වගේම ඩෝපි බලිකායෝද මිනිස්සුයෝ. ඒ අය ජීවත් වෙන්න ඕනේ. පවුනේ අය. අද අපේ සත්‍යග්‍රහයේ තුන්වෙනි දවස මේ දවස් තුන පුරාම අපි මේ අරමුණක් වෙනුවෙන් කැප වෙලා මේ සත්‍යග්‍රහය ආරම්භ කළේ. අද අධිකරණයේ දීලා තියෙනවා තීරණයක් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂඥ මනෝවෛද්‍යවරු 5 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් යොදවලා පරීක්ෂණයක් කරලා ඒ පිළිබඳව ලැබෙන වාර්තාව අනුව ඉදිරි කටයුතු තීරණය කරන්න. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ විශේෂඥ මනෝවෛද්‍යවරු 5 දෙනා විසින් අධිකරණ වෛද්‍යවරයා දීපු තීරණයට පටහැනි තීරණයක් දෙන එකක් නෑ කියලා. ඒ අනුව ඔවුන් කෙරෙහි විශ්වාසය තබලා මේ වාර්තාව උසාවියට ලබා දෙන තුරු අපි తాවකාලිකව මේ අඛණ්ඩ සත්‍යග්‍රහය අවසන් කරනවා. ඒ වගේම මේ තීරණය දෙස බලලා ඒ තීරණයෙන් අපට සෑහීමකටපත් වෙන්න බැරි නම් නැවතත් අපි අපේ සටන ආරම්භ කිරීමට තීරණය කළා තියෙනවා. ඒ නිසා අපි අධිකරණයේ ඒ තීරණයට අනුව විශේෂඥ මනෝවෛද්‍යවරු 5 දෙනා ගනු ලබන මේ පිළිබඳ තීරණයක් දෙස අවධානයෙන් සැලකිල්ලෙන් බලා සිටිමින් දින තුනක සත්‍යග්‍රහය මෙතෙන් සිට අවසන් කරනවා. ඒ අනුව තමයි අපි ඊළඟ සටන් පියවර තීරණය වෙන්නේ. ඒ වගේම කියන්න ඕන මේ සටන අපි පටන් ගන්නකොටම අදකාගාරේ තියාගෙන හිටපු සලේව නැවත අපේ රටේ ජාතික රෝහලට ගෙනෙන්න සිද්ධ වුණා. ඒක තමයි මෙතන තිබිච්ච වැදගත්ම ජයග්‍රහණය. ඒ වගේම දැන් විශේෂඥ වෛද්‍යවරු 5කට දාලා මේ පිළිබඳව අවසන් තීරණය ගන්න අධිකරණයේ තීරණය කළා තියෙනවා. මේ දෙකම කෙරෙහි සැලකිලි දක්වලා තමයි අපේ මේ සටන අපි తాවකාලිකව අවසන් කරන්නේ. ඔන්න ඔහොම තමයි සත්‍යග්‍රහය ඉවර වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙමයි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. නවත්තුපු එකත් හොඳයි සත්‍යග්‍රහය. දැන් මෙතන ඔය වගේ ප්ලෑන් එකක් ගිහිල්ලා මොකක් හරි නාට්‍යයක් මොකක් හරි උතන්ට ඇවිල්ලා මොකක් හරි සීන් එකක් ගියා නම් ඊට පස්සේ මිනිසුත් හිතනවා තාම JVP එකට කට්ටිය කැමති. අර එහෙම ලයින් එකකුත් යනවානේ. මොකද දැන් මුන්ට ඕනේ JVP එකට කැමති මිනිස්සු දැන් ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවා. තව මං කිව්වනේ ලක්ෂ 7-8ක් ඉන්නවා කියලා. ওই ලක්ෂ 7-8න් කීප දෙනෙක් ඇවිල්ලා උතන ගේමක් ඇදලා මොකක් හරි වුණාට පස්සේ මිනිස්සු හිතනවා අම්මට සිරි දැන් අර විපක්ෂ වලට කැමති වෙලා ඉන්න දැනට සෙට් වෙලා ඉන්න මිනිස්සු හිතනවා අම්මට සිරි මොකද මේ තාම JVP එකට කැමති මොකක් හරි සීනවත් කියලා. එහෙම හිතන මිනිස්සු කොටසකුත් අනිවාර්යෙන් ඉන්නවනේ මේ රටේ. මේ රටේ නෙමෙයි හැම රටකම ඒ වගේ නිකන් අර නූගත් සෙට් එකකුත් ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝ ආයිත් මේ පැත්තට එනවා. අන්න ඒ වගේ මොකක් හරි ප්ලෑන් එකක් මුන්ගේ ඔළුවේ තිබුණා. මුන් මොකක් හරි ගේමක් ගන්න තමයි මේ හැදුවේ. උඹලට එහෙම chance නෑ මචං. උඹලා මේ රට නාලා කාලා කෙල කරලා තියෙන්නේ. හොඳේ. දැන් ආර්ථිකය හොඳටම බිඳුවටම ගිහිලා තියෙන්නේ. මොකද රත්තරන් බඩුවක්වත් දැන් උගස් තියන්න බෑ. උගස් තියන්න ගියාම එන පොඩි ගාණක් අතට දෙන්නේ. දැන් ඉස්සර වගේ ලොකු ගාණක් දෙන්නේ නෑ. මම රට යන වැඩේටත් මම සල්ලි එකතු කරා මට දෙන්නත් කිව්වා ඕගොල්ලන්ගෙත් මම උදව් ඉල්ල ගත්තා. ඒ වගේ මම යාළුවලා ඉන්න ගෑනලා මේකනොත් මම යාගේ රත්තරන් මාලෙත් උගස් තිබ්බා. මේ මගේ 3 ලක්ෂ 3යි ගාණ එකතු කරගන්න. ඉතින් එතනදී මට හම්බුනේ පොඩි ගාණක් රත්තරන් බඩුව උගස් තිබි ගිය මාසේ. චූටි ගාන සති 3ක් විතර වගේ උගස් තියලා පොඩි ගානක් හම්බුනේ 70000 ගානයි හම්බුනේ මේ ලක්ෂ 2මාරක් විතර වටින මේ රත්තරන් මාලෙට.
ඉතින් දෙන්න පුළුවන් කිව්වේ ඒ වගේ ගාණක්. ඉතින් ඒක නිසා මේ හරි චූටි ගණන් දැන් හම්බ වෙන්නේ. ලොකු ගණනක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලන් තේරුම් ගන්න පුළුවන් නේ. රටේ හොඳටම බැංකුව ඔක්කොම වැටලා තියෙන්නේ, කෙල වෙලා තියෙන්නේ. හොඳේ. ඒ ඉතින් ඒකෙන් තේරුම් අරගන්න මුම් මේ රට නාලා කාලා තියෙන මුම් මේ මොකක් හරි ප්ලෑන් එකක් ගහනවා එහෙම උඩට එන්න. උඩට එන්න දෙන්නේ නැහැ තොපිට. තොපිට එන්න දෙන්නේ නැහැ. මතක තියාගන්න. කාලකන්ණි 70. එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. කැමති අයට උදව් කරන්න පුළුවන් channel එක ඉදිරියට ගමන් කරන්න. එහෙනම් අදට යනවා.